ඔයාලගේ ලයිෆ් එක ස්මාර්ට් කරන ස්මාර්ට් කොමර්ස් channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ used cars වල මිල ගණන් කොහොමද කියලා. අතේ තියෙන ගානට හිතේ තියෙන වාහනය ගන්න ඔයත් කැමතිද? C&M Royal Car Sale ගොඩගම වගේම පනාගොඩ ශාඛාවන්ගෙන් ඔයා කැමති ඕනෑම වාහනයක් මිලදී ගන්න ලේසියෙන්ම පුළුවන්. වාහනේ අරන් ෆිනෑන්ස් දාන්න රස්තිය අඩු වෙන්න ඕනේ නැහැ. මේ හැම පහසුකම්ම එකම තැනින් ඉක්මනින්ම ලබා ගන්න ඔයාට පුළුවන්. Want to buy a car without the hassle? We have got you covered. Get easy leasing, quick approvals, and all the facilities you need. Drive your dream car today, fast and safely. Call now or visit us. C&M Royal Car Sale, Kodagama and Panagoda. ඔයාගේ බිස්නස් එකට ඕනෙම ඉවෙන්ට් එකකට මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදාගන්න ඕන නම් දැම්ම කතා කරන්න අපිට. කොටගම C&M Royal Car Sale එකට ආවොත් Prado Montero වගේ ලොකු වාහන විතරක් නෙමෙයි, Alto Panda වගේ පුංචි කාසුත් ඔයාට මිලදී ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඩබල් කැබ්, වෑන්, පඩි ලොරි මේ වගේ වාහන බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හෝමාගම කොටගම මීකුඩාවට ඉන්න හැමෝටම වාහන ගොඩක් මෙතනින් බලා ගන්න පුළුවන්. C&M Royal Car Sale එකේ තියෙන ජපාන් කාර් එකක් ගැන අපි මුලින්ම කතා කරමු. Toyota Axio කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වාහනයක්නේ. මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන 2007 අවුරුද්දේ, ඒ වගේම 2011 අවුරුද්දේ තමයි ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ. පෙට්‍රල් මාදිලියේ ඔටෝමැටික් කාර් එකක් විදියට තමයි මේ වාහනේ නිෂ්පාදනය කරන්නේ. 1490cc එන්ජින් එකක්, power shutter, power mirror, center lock, ABS, airbag වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙන නිසා මේ වාහනේ ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ගොඩක් මාකට්. C&M Royal Car Sale එක මේ කාර් එක ප්‍රයිස් කරලා තියෙන්නේ 76,75,000කට. ඊළඟට අපි බලමු ඔයාගේ බිස්නස් එකට ගැලපෙන ලොරියක්. Isuzu Elf 1983 තමයි මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම 87 දී ලංකාවේ ලියාපදිංචි කරලා තියෙනවා. ඩීසල් මාදිලියේ 3850cc එන්ජින් එකක් තමයි මේ වාහනේ තියෙන්නේ. මැනුවල් ට්‍රාන්ස්මිෂන් එකක්, අලුත් ටයර්ස්, අඩි 14.5ක තට්ටුවක් මේ වාහනේ දැක් ගන්න පුළුවන්. දැන් අපි පුංචි කාර් එකක් බලමුද? Micro Trend 2010 වර්ෂයේ තමයි මේ කාර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම 2011 දී ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙනවා. පෙට්‍රල් කාණ්ඩේ 1000cc එන්ජින් එකක් තියෙන මැනුවල් කාර් එකක් තමයි මේ. ඔයාලට මේ කාර් එක 20,75,000කට මිලදී ගන්න පුළුවන්. දැන් අපි බලමු ලංකාවේ ජනප්‍රියම වෑන් එකක් ගැන. Toyota KDH නිෂ්පාදනය කරලා තියෙන්නේ 2015 අවුරුද්දේ. ඒ අවුරුද්දෙම තමයි ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ. ඩීසල් මාදිලියේ 2980cc එන්ජින් එකක් තමයි අපිට වාහනේ දැක ගන්න පුළුවන් වෙන්නේ. Original paint, power mirror, power shutters, center lock, adjustable seat, moon roof, push start, ABS, airbag, cruise control මේ වගේ options ගොඩක් මේ වාහනේ තියෙනවා. මිලියන 20කට ආසන්න මුදලකට තමයි මේ වාහනේ විකුණන්න දාලා තියෙන්නේ. වාහනේ පරීක්ෂා කරාට පස්සේ ඔයාට මිල ගණන් තව ටිකක් අඩු කරගන්න පුළුවන්. Chevrolet Cruze 2004 නිෂ්පාදනය කරපු මේ කාර් එක 2006 තමයි ලංකාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. පෙට්‍රල් මාදිලියේ 1320cc එන්ජින් එකක් මේ කාර් එකේ දැක ගන්න පුළුවන්. Retractable mirror, power shutters, adjustable seat, sun visor, digital display වගේ options ගොඩක් මේ කාර් එකේ තියෙනවා. රුපියල් 41,00,000කට ඔයාට මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. ඉතින් අදත් අපිත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.